හායි යාළුවනේ අද මම අරගෙන ආවේ හරිම රසවත් අඹ එකක් හදාගන්න විදිය. මේක පැණි රසට ඒ වගේම ඇඹුල් රසත් එක්ක තියෙන්න හදාගත්තම මේකේ මොනක්වත් කන්න පුළුවන්. හරිම රසයි. අපි බලමු මේක හදාගන්න විදිය. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න. මුලින්ම අඹ ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. පොතු පිටින්ම තමයි උයන්නේ. මේ අඹ එක සාමාන්‍යයෙන් ගොඩක් හොඳට අර කහ පාට වෙන්නම පැහිලා නැහැ. බාගෙට වගේ තමයි පැහිලා තියෙන්නේ. මේ විදිහට කපාගත් අඹ ටිකට මුලින්ම මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාගන්න ඕන. මිරිස් කුඩු මේස හැඳි එකහමාරක් විතර දාගත්තා. මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාගන්නවා. මේ අඹයකට කොහොමත් සැර, පැණි රස, ඇඹුල් රස මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ 3-5 කුඩු මේස හැඳි භාගයකුත් එකතු කරා. 3-5 ටිකක් වැඩිපුර දාගන්න ඕන. ඊට පස්සේ කහ කුඩු මේස හැඳි කාලක් වගේ එකතු කරා. ඊට පස්සේ ලුණු ටිකක් වැඩිපුර දාගන්න ඕන ඇඹුල් තියෙන හින්දා. රස අනුව ලුණු එකතු කරලා ඉවර වෙනවා. තව මේකට සීනි දාගන්න ඕන. මං සීනි නම් මේස හැඳි 3ක් විතර එකතු කරා. මේ විදිහට සීනිත් මේස හැඳි 3ක් විතර එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේකට සුදු ලුණු, තලාගත්ත සුදු ලුණු විකි 2-3ක්, ඊට පස්සේ කපාගත්ත බී ලුණු මේ ටිකත් එකතු කරගන්න ඕන. මේ ටික ඔක්කොම දාලා ඉවර වෙලා මේක හොඳට කවලම් කරගන්න ඕන. තව මේකට රම්පේ කරපිංචා මේ ටිකක් දාගන්න ඕන. මේ විදිහට අවශ්‍ය සේරම ටික දාලා ඉවර වෙලා අපි මේක කවලම් කරගන්න ඕන. ඇඹුල් රසත් එක්ක ඊට පස්සේ සැරත් ටිකක් වැඩිපුර දැනෙන්න පැණි රසකුත් එන්න වගේ තිබ්බම හරිම රසයි. අනික මේකේ පොතු අයින් කරලා තුයන්න පුළුවන්. ඒ වුණාට පොතු පිටින් යුවමත් හොඳයි. අමුතු රසක් තියෙනවා. මේ විදිහට කවලම් කරගෙන ඉවර වෙලා ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාන්න ඕන. ඊට පස්සේ එතෙන්නක් මිරිස් කුඩු මේස හැන්දක් විතර දාලා ඉවර වෙලා මිරිස් ටික බැද ගන්න ඕන තෙලේ. මිරිස් කුඩු ටික සාමාන්‍යයෙන් රන්වන් පාට වගේ වෙනකොට අපි හදාගත්ත අඹේක මේකට එකතු කරගන්න ඕන. මේ විදිහට අඹ ටික දාලා ඉවර වෙලා වතුර ටිකක් දාන්න ඕන. වතුර සාමාන්‍යයෙන් ගොඩක් දාන්නෙත් නෑ. ටිකක් අඹ කෑලි වැහෙන්න වගේ දැම්මත් කමන්නේ. මේක අර ගොඩක් හොදි ගතියට ගන්නෙ නැති හින්දා ඒක අපිට හොදි ටිකක් වැඩිපුර ඕන නම් වතුර වැඩිපුර දාගන්න පුළුවන්. හොදි ගතිය ඕනේ නැත්නම් සාමාන්‍යයෙන් අඹ කෑලි තැම්බෙන්න අවශ්‍ය වතුර ප්‍රමාණය දාගත්තා නම් හොඳටම ඇති. ඊට පස්සේ මේක වහලා තියන්න ඕන මඳ ගින්නේ තැම්බෙන්න. සාමාන්‍යයෙන් දරලිපේ තමයි උයන්නේ. දරලිපේ විනාඩි 10ක් විතර වගේ යනකොට අඹ එක හොඳට ඉදෙනවා. මේ තමයි අපි හදාගත්ත අඹ එක. මේක හරිම රසයි. පැණි රසක් තියෙනවා, ඇඹුල් රසක් තියෙනවා, සැරක් තියෙනවා. මේ විදිහට හදලා බලන්න. හදලා නැත්නම් හරිම රසයි. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.